මම අදටත් කියනවා දී ප්‍රභාකර මගේ දෙවියෝ කියලා. තමුන්නාසලා තමයි තමුන්නාසලාගේ වෙනුවට මැරිච්ච මිනිස්සුව රණවිරුව කියන්න බැරි වෙලා ඉන්නේ ඉතින්. අද මට අම්මා තාත්තා නැහැ. නාමල්ට මට ඒ ගරුත්වය මම කොහොමද තියෙනවා. මමත් විශ්වාස කරා නාමල් හොරු ඔක්කොම හොරු කියලා කවුරුත් දන්නවා කවුද පිස්සෝ කවුද කොස්සෝ. අද උදේ 10ට පොලිසියට ගියා. එතන ගිහිල්ලා පැමිණිල්ලක් ඒගොල්ලෝ දාපු පැමිණිල්ලට මගේ කට උතර ගත්තා. ඊට පස්සේ පොලිස්ට අරස් කරා. අරස් කරලා අද හුසාවට ඉදිරිපත් කරා. මට අප දීලා තියෙනවා මිලියනක් ශරීර අප දෙකක්කුත් දීලා තියෙනවා. මම කෙලිම කියන්නම්. ඉතින් මම අප දවසේ ඉඳන් අද වෙනකන් මගේ මැතිය තියෙන්නේ මම ප්‍රභාකරන් දෙයියෝ කියලා කියන එකන්නේ. ඒ නිසා ඒමයි කියලා ඒ කියන්නේ මම මගේ වෙනුවට මැරිච්ච මිනිසුන්ට මම පෙනී හිටියා. හැබැයි මේ රටේ ජනතාව ලොකු වරදක් කරලා තියෙන්නේ තමුන්ගේ වෙනුවට ගිහිල්ලා මැරිච්ච රණවිරුවන්ට තමුන්ගේ වෙනුවට තමුන්ගේ නායකයව දැන් පාවල දීලා තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ ආවිල්ලා මගේ නායක නැති වුණාට දෙමළ මිනිසුන්ගේ නායක නැති වුණාට මහින්ද රාජපක්ෂ ආවිල්ලා සිංහල මිනිසුන්ගේ නායකයා. එතකොට සිංහල මිනිස්සු අදටවත් කරලා ඉවරයි එතුමාව පාවල දීලා. දැන් හැමෝම දැන් මමත් විශ්වාස කරා නාමල් හොරු ඔක්කොම හොරු කියලා මේ කියපු එක මමත් විශ්වාස කරා. රටේම විශ්වාස කරා. ඉතින් පච්ච ගහපු කවුරු හරි ආවිල්ලා ඔම දොම් පච්චයක් ගහනකොට හැමෝම විශ්වාස කරා. හැබැයි අන්තිමට බලනකොට පච්ච ඔක්කොම එළියට එළිතර වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා අද මට අම්මා තාත්තා නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ අම්මා තාත්තා වෙනුවට මෙතනින් ඇවිල්ලා ඉන්නේ මගේ සහෝදරියෝ. මම නාමල්ට මට ඒ ගරුත්වය මම කොහොමද තියෙනවා. ඒ නිසා නාමල් වරදක් කරා කියලා කවුරු හරි කියනවා නම් නාමල්ට නඩුවක් දාන්න. ඔය නිකන් බබාලා වගේ කවුරුත් දන්නවා කවුද පෑපිස්සෝ කවුද කොස්සෝ කවුද මේ ડોක්ටර් කෙනෙක්ලා හැමෝම දන්නවා. මේ ඉතින් සමහර මන්දිරලා කියලා තියෙනවානේ මේ කොස්ස නැගිටලා පාර්ලිමේන්තුවේ කතා කරනවා කොස්ස සයිස් එක මම ඉන්නවද ඒ මන්දිරලා ඇමතිලා නියෝග ඇමතිලා ඉන්නවද කියලා ඔයාලා හිතාගන්න. හැබැයි ඔය කොස්සුන්ට මහින්ද රාජපක්ෂට අත දාලා මුකුත් කෙලවන්න බැරි නිසා අපේ වගේ පොඩි හාල් මස්සෝ ටිකට අත දානවා. එච්චරයි වෙලා තියෙන්නේ. දැන් බලන්නකෝ ඔයගොල්ලෝ ගිහිල්ලා එක්ක චාමර සම්බත් දසනායක රැස් කරනවා නැත්නම් මාව රැස් කරනවා. දෙකින් එකක්. අපි දෙන්න නැත්නම් උන්ට දේශපාලනයක් නැහැ. ඒක මේක පරිගැනීමක් කියලා ඔබතුමා කියන්නේ. ඔබතුමා කියන්නේ දැන් කොච්චර මිනිස්සු මේ කහයිරේ වාහන නවතනවාද කියලා අරස් කරලා ප්‍රොඩියුස් කරනවාද? හරි ඒවා ඉන්නවා. මම මගේ මිනිසුන්ගේ වෙනුවට තමයි පිණි හිටින්නේ. ඒ නිසා මට කවදාවත් ගිහලා අපේ මිනිස්සු මේ පාවල දෙන්න බෑ. ඒ නිසා මගේ වෙනුවට මැරිච්ච මේ නායකත් එක්ක මම දෙවියෝ කියලා කාටවත් කිව්වොත් මම මරණකම් ඒගොල්ලෝගේ පැත්තේ ඉන්නවා. මම මේම පාවල දෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ පාවල දීලා ඕගොල්ලෝ අවිල්ලා උම ජරා වැඩක් කරලා ඉතුමාව හිරේ කරනවා නම් ඒක ජනතාවෙන් කරපු මෝඩ වැඩක්. සිංහල ජනතාවෙන් කරන මෝඩ වැඩක්. හැබැයි මම එම පාවල දෙන්නේ මට එම මේ 159 පාපිසෝ නැහැ මගේ පිටපස්ස. හරිද? ඒක පැහැදිලි උත්තරනේ. මම අදටත් කියනවා දී ප්‍රභාකර මගේ දෙවියෝ කියලා. තමුන්නාසලා තමයි තමුන්නාසලාගේ වෙනුවට මැරිච්ච මිනිස්සුව රණවිරුව කියන්න බැරි වෙලා ඉන්නේ ඉතින්. මං කොච්චර බාරක් ඇහුවද ප්‍රභාකර නස්තවාදියා කියන්න කියලා එක්කෙනෙක් නැගිටලා කිව්වද? කිව්වොත් උත්තර ඡන්ද කඩනවා. ඒ නිසා මේ තුටු දෙක දේශපාලනය කරන්නේ නැතුව මේ වගේ අපේ වගේ පොඩි උන් ආරන් දාන්න නැතුව පුළුවන් නම් ඒක ලොකු ලොකෙන් අත තියලා බලන්න කියන්නකෝ. නිකන් රනිල් වාරගෙන ආවිල්ලා මොකද උනේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ ලෙඩට එන්න කියන්න අපි බයත් කරන්න. එච්චර කියන්න තියන්නේ. මෙතන 10 නවත්තලාද?